හැට පැන්නත් නාකි වෙන්නේ නැති සදාකාලික තරුණයෝ. දෙපාර තුන්පාර හැරිලා බලන ගරු ගාම්භීරයෝ. ලෝකෙම ගමන වෙනස් කළ රෝද හතරේ වැඩකාරයෝ. මේ ඔවුන්ගේ කතාවයි ක්ලාසික් ෆෝමියුලා. ක්ලාසික් වාහන ගැන හැමදේම දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. ක්ලාසික් ෆෝමියුලා YouTube channel එක subscribe කරලා තියාගන්න. 2026 අවුරුද්දේ ක්ලාසික් ෆෝමියුලා YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් එක්ක තමයි ඔයාලා මේ අද එකතු වෙලා ඉන්නේ. ඉතින් හා පුරා කියලා අපි බලමු අද අපේ YouTube channel එකේ කවුද මොන වර්ගයේ වාහනයක්ද අද අපි ඔයාලට පෙන්නන්න හදන්නේ කියලා. ඉතින් එන්නේ යන මාත් එක්ක අලුත් අවුරුද්දේ අපේ අලුත් අමුත්තා කවුද කියලා බලන්න. ඔන්න ඉන්නවා 2026 අවුරුද්දේ ක්ලාසික් ෆෝමියුලා YouTube channel එකේ අලුතෙන් හඳුන්වා දෙන අලුත් අමුත්තා. ඉතින් මෙයා මොකටද වර්තමාන හිමිකරු තමයි ආන්ධ්‍ර ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය රජීව් රවීන්ද්‍රනාත් රාදු මහතා. ආයුබෝවන් වෛද්‍යතුමනි. සුබ දවසක් ඔබට. හරි. වෛද්‍යතුමනි අපිට පොඩ්ඩක් කියන්නකෝ අපේ අලුත් අමුත්තාව ඔබට හම්බුනේ කොහොමද? අපි ටිකක් අතීතයට ගියොත්. ඔව්. ඇත්තටම මේ මෝටර රථය නිෂ්පාදනය කළේ 1959 වර්ෂයේ. මේක ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ මෝටර රථ ලංකාවට ආනයනය කරලා තියෙන සෑහෙන ප්‍රමාණයක්. මේක මිස්ටර් ග්‍රීන් කාර් කියලා කියනවා. ඒ වගේම මේ මෝටර රථය මට හම්බුනේ මේ තත්ත්වයෙන් නෙවෙයි. ඒක අඩුපාඩු සහිතවයි මේ මෝටර රථය මට හම්බුනේ. අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ කාර් එක මොන සමාගමකටද ආයේ තියෙන්නේ? මෙතන මේ මෝටර රථ ගැන කියනවා නම් මේ මෝටර රථය ඉංගලන්තයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මේක ඔස්ටින් කියන සමාගම තමයි මේ මෝටර රථ නිපද ඔස්ටින් කියන සමාගම. ඒ වගේම අනිත් සමාගම මොරිස්, ලේලන්ඩ්, රෝවර්, BMW ඒ හැම සමාගමෙම මිනි කූපර් රථ නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් අද වැඩි දෙනා දන්නේ මිනි කූපර් තමයි මේ රථය ගැන. එක්සෙල් තමයි මේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හරි. මිනි කූපර් කියන්නේ හැමෝම කතා කරන්නේ. එතකොට මිනි කූපර් වලත් වර්ග තියෙනවා නේද? වර්ග තියෙනවා. මිනි කූපර් වල මම කිව්වා වගේ ඔස්ටින් තියෙනවා, මොරිස් තියෙනවා, ලේලන්ඩ් තියෙනවා, ඒ වගේම BMW තියෙනවා, රයිලි තියෙනවා, රෝවර් කියන එක තියෙනවා. ඒ වගේම එක විදිහේ එක එන්ජින් කැපැසිටිස් වලින් හදලා තියෙනවා. හරි. එතකොට අපේ අමුත්තා මොන වර්ගයකටද ආයේ? මේක ඔස්ටින් කියන සමාගම. ඔස්ටින් සමාගමේ 1959 වර්ෂයේ නිෂ්පාදනය කරපු මෝටර රථයක් තමයි මේක. හරි. වෛද්‍යතුමනි අපි දැක්කලා තියෙනවා සුප්‍රසිද්ධ චරිතයක් වන මිස්ටර් බීන් කියන සුප්‍රසිද්ධ චරිතේ එයාගේ කාර් එකක් තිබුණා. ඒක අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. ඔව්. ඒ ගැන කියනවා නම් මිස්ටර් බීන් චරිතය ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුවක් තමයි මිනි කූපර් කාර් එක. මොකද එතුමා මිනි කූපර් කාර් එකෙන් කීක දේවල් කරලා පෙන්නනවා. වීඩියෝ කරලා ඉතින් සියලු දේම කරනවා. ඒකද පටවන් යනවා. ඒකේ ඉලවන් නැතුව යන විදිහල් තියෙනවා. ඒක ඇතුළේ දක්වදින දේවල් හැමදේම ඒකේ පෙන්නලා දිනවා. ඉතින් ගොඩාක් දෙන ආසයි මිනි කූපර් කාර් එකේ ඒ චරිතෙත් එක බලන්න. ඉතින් ඒ කාර් එකේ ඇත්තටම මේ හුරුබුහුචිකම නිසා ඒ වගේ මේකට ලා කුල පාට නැත්නම් කහ පාට කුරු හැරයක් අරගෙන තියෙන නිසා මිස්ටර් බීන් චරිතය ප්‍රසිද්ධ වුණා. එහෙනම් ප්‍රසිද්ධ වුණා. හරි. වෛද්‍යතුමනි අපිට පොඩ්ඩක් කියන්නකෝ බලන්න. ඔබතුමා ගාව ඉන්නේ මේ අමුත් මේ කම්පැනි නිෂ්පාදනය කළ අප විදියමද නැත්නම් යම් විදිහකින් නවීකරණය වීමක් සිදු වෙලා තියෙනවා. ඇත්තටම මේ මෝටර රථයේ 1959 වර්ෂයේ ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කළා. 1959 වර්ෂයේම ලංකාවට විල තිබුණා. ඒතර මුල් තත්ත්වයෙන්ම තමයි මේ මෝටර රථය තිබුණේ. නමුත් පසුව සාධන මත මේ මෝටර රථය අපි එක එක විදිහට නවීකරණය පොඩි නවීකරණය කරන්න දෙනවා. ඒ වගේ මේ මෝටර රථයේ මොනිකුත් පාට තිබුණා. ලස්සන පාටවල් තිබුණා. මේක මේ පාට, රහ පාට, රතු පාට, එළ පාට, ඒ වගේ පාට. ඒ වගේම අපි එන්ජින් ධාරිතාව ගත්තොත් 850cc පටන් ගත්තට පස්සේ ඒක 1000 වෙලා තියෙනවා, 1250 වෙලා තියෙනවා, ඊළඟට 1300 වෙලා තියෙනවා, 1500 වෙලා තියෙනවා. ඒ වගේ ඉදිරියට අවුරුදු අනුව වෙනස් කරලා තියෙනවා. එතකොට ඉංගලන්තයේ 1959 වර්ෂයේ සිට විකටම මේ මෝටර නිෂ්පාදනය කරනවා. ඉතින් මේ මෝටර රථය නවීකරණය කිරීම පිළිබඳ අපි අඳින්නුවොත් මේ මෝටර රථයේ මුලින් 850cc එන්ජින් ධාරිතාවක ඇවිල්ලා තියෙනවා. පසුව මේ මෝටර රථයට 1000cc එන්ජින් එකක් සවි කරලා, ඒ වගේම AC පද්ධතියක් සවි කරලා, ඊළඟට ඔටෝ
මේ අද වාතන තත්ත්වයන් අනුව ඔටෝ ගියර් බොක්ස් එකක් අපි මෙතන සවි කරලා ඔටෝ වාහනයක් විතර ධාවනය කරන්න පුළුවන් ත හදලා තියෙනවා. ඒ වගේම ඇලෝවිල් සවි කරලා තියෙනවා. අලුත් ලයිට්ස් දාලා තියෙනවා. හැමදේම අපිට අවශ්‍ය විදිහට නවීකරණය කරන්න තියෙනවා. ඒ වගේම මේ අනික් මෝටරයත් මේ වගේ තියෙන තවත් අනික් මෝටරයත් EV කරුවන් තමන්ගේ අවශ්‍යතාවය මත ප්‍රොයෙක්ට් විදිහට මේ අලුත් පාර්ට්ස් වල ඒක නිකලන්තෙන් වගේ රටවල් ජපානි වගේ රටවල් වලින් ආනයනය කළා ලිකුපර් වර්ගයේ එන්ජින් ඒ ඇතුළේ සීරෝ පාර්ට්ස් මේ මෝටර වල සවි කරලා තමන්ගේ අවශ්‍යතාවය මත ඒ නවීකරණය කරනවා. හරි. මට කිව්ව නේද ඔබතුමා මේකට අලුතින් එන්ජින් එකක් සවි කරා කියලා. අපි චුට්ටක් බලමු. මම බෙන්නේ. ඒක ඉන්නේ අලුතෙන් සවි කරපු එන්ජින් එක. ඒතර මේ එන්ජින් එක සවි කරනවත් එක්කම මම අලුතෙන් මේකට බ්‍රේක් පද්ධතියක් සවි කරලා තියෙනවා. ඒ වගේම AC පද්ධතියක් සවි කරලා තියෙනවා. ඒ වගේම ඕල්ටර්නේටර් චාර්ජින් පද්ධතියක් සවි කරලා තියෙනවා. ඒ වගේම රේඩියේටර් එකක් තුන් වතුර එක අලුතෙන් ෆෑන්ස් ග්‍රෑන්ඩ් ෆෑන්ස් තුනක් වෙන විදිහකට රේඩියේටර් සවි කරලා තියෙනවා. ඒතර මෙතන මේක කාබ්‍රේටර්මයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු තත්ත්වයේ මේ විදිහට තියෙනවා. ඒක ඉතින් සමගම ඔටෝ ගියර් බොක්ස් එකක්. මේ ජීවත් එක්කම ඔටෝ ගියර් බොක්ස් එකක් සවි කරලා තියෙනවා මොකක්ද? හරි. එහෙනම් අපි යමුද අපි අලුත් සමුද්‍රත් එක්ක පොඩි රයිඩ් එකක්? හරි යමු. ඔබතුමීම මේක පැදවල බලන්න කොහොමද කියලා? රජි අපිට පොඩ්ඩක් මේ කාර් එකේ ඉන්ටීරියර් ගැන පොඩ්ඩක් විස්තර කරන්න. මේ මෝටර රථයේ ඉන්ටීරියර් ගැන හඳුන්වලා දෙනවා නම් මේ මෝටර රථයට අලුතෙන් මම ඩෑෂ්බෝඩ් එකක් සවි කරලා තියෙනවා. ඒක ආනයනය කරලා තමයි සවි කරලා තියෙන්නේ. එතකොට ඒකට AC පද්ධතිය ඇවිල්ලා තිනවා. මෙතනින් අපි AC දාන ස්විචස් ටික සවි වෙලා තිනවා. ඒ වගේම අපිට අවශ්‍ය දේවල් රඳව ගන්න කැබ්බි හෝල් එකක් මෙතන තියෙනවා. ඒතර මෙතන මීටර පද්ධතිය ගත්තොත් මීටර පද්ධතිය මුලින්ම ස්පීඩෝමීටර් එක ඇවිල්ලා තිනවා. ඊළඟට පෙට්‍රල් මීටර එක සහ හීට් මීටර එක ඇවිල්ලා තිනවා. ඒ වගේම RPM මීටර එක ඇවිල්ලා තිනවා. ඒතර මේ සුක්කානම මෙතන ඒ කියන්නේ ස්ටියරින් වීල් එක. ඒ වගේම සිග්නල් ඇවිල්ලා තියෙන්නේ මේක වම් පැත්තට. දකුණු පැත්තට තමයි වයිපර්ස් ඇවිල්ලා තියෙන්නේ. ඒතර මෙතන තියෙන ස්විචස් වලින් මේ හෙඩ්ලයිට් ඒ වගේ දේවල් මෙතනින් දාගන්න පුළුවන් ස්විචස් ඇවිල්ලා තිනවා. ඒ වගේම අලුතෙන් මේක ඔටෝ ගියර් කරපු නිසා මෙතන ගියර් ලිවරේ වෙනස් වෙලා ඔටෝ ගියර්ස් දාගන්න. ඒ කියන්නේ ඔටෝ ගියර්ස් වලට යන්න ලිවර් එකක් මේක ඉදිරියට ඇවිල්ලා තිනවා. ඒ වගේම මේකේ රිවර්ස් එක ඉස්සරහට තියෙන්නේ. ඊළඟට N එක පාක් වෙන නියුට්‍රල් එක 1 2 3 7 3 ඊළඟ D එක කියන එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ මෝටර රථයේ මේ පැත්තෙන් ක්ලච් පෙඩලේ ආවත් ඒ ක්ලච් පෙඩලේ අයින් වෙලා තියෙනවා. මොකද ඔටෝ නිසා බ්‍රේක් පෙඩලයත් එක්සලරේටර් එක පමණයි මෙතන තියෙන්නේ. ඒ වගේම මේ තියෙන හෑන්ඩ් බ්‍රේක් එක. ඒ වගේම 4 දෙනෙකුට මේක පාසුවෙන් යන්න පුළුවන් මේ මෝටර රථේ. ඒ කියන්නේ ඉස්සරහා දෙදෙනෙක් යන්න පුළුවන්. මේ මෝටර රථේ දොර දෙකයි. දොර දෙකක් නිසා මේ මෝටර රථේ මේ සීට් එක උස්සලා තමයි පිටිපස්සට යන්න ඕනේ. ඒතර දෙදෙනෙකුට පිටිපස්සේ පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඒක තමයි මේ මෝටර රථේ ඉන්ටීරියර් ගැන අපිට අත්‍තරම හඳුන්වා දෙන්න තියෙන්නේ. එතකොට රජි මේකේ අපිට බූත් ස්පේස් එකක් තියෙනවද? ඔව් මේකේ බූත් ස්පේස් එක ගැන කිව්වොත් ඒ කියන්නේ ඩිකි එක ගැන කිව්වොත් මේ ඩිකි එකේ සාමාන්‍යයෙන් දෙයක් දාගන්න පුළුවන් තරමට ඉඩ තියෙනවා. ඔබට මේ පේන ඇති මේ තියෙන පෙට්‍රල් ටැංක් එක. පෙට්‍රල් මෙතනින් මේ ෆිල් කරන්නේ මේ පෙට්‍රල් ටැංක් එකේ තියෙන්නේ. ඒ වගේම බැටරි එකේ තියෙන පිටුපසට. ඒතර මෙතන සාමාන්‍ය විදිහේ ස්පේස් එකක් තියෙනවා. අපිට අවශ්‍ය බඩු රැගෙන යන්න. ඒ වගේ මේක මේ විදිහට තමයි අරගෙන යන්නේ. ඒතර මෙතන සීරම ඉස්සරහා පිටුපස්සේ සිස්ටම් එක රැඩිකල් බෆර්. ඒක නාලේ පිට බෆර් තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන පේනවා මම අලුතෙන් ඇලෝ වීල් මේකට සවි කරලා තියෙනවා. ඔබට පේනවා ඒ වගේම ඇලෝ වීල් වලට එළියට එන්නේ නැති වෙන්න. මේකට මෙහෙම කවර්ස් ඇවිල්ලා තියෙනවා ගාඩ්ස්. ඉතින් අද දවසේ මේ මෝටර රථය සම්බන්ධව අපිට විශේෂ දැනුමක් ලබා දුන්නට ඔබතුමාට බෙහෙමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙන කමං අමතක කරන්න එපා. ක්ලාසික් ෆෝමියුලා YouTube channel එක මේ වෙනකොට subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, share කරලා තියාගන්න. අලුත් වීඩියෝස් ඉස්සරහට ඔයාලට දකින්න හම්බෙයි. ඉතින් අදට ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.